හරි දාන්න බෑ. හරි. හරි නේද ළමයි? හරි. එලගිරි චුට්ටක් සෝරි අර වෙච්ච කේස් එකට. මේ ඒක ගැන ඇත්තටම සමාවිල්ල නම් මම ඇත්තටම මොකද්ද මේ Zoom Pro එක ගන්න හිටියේ මට අද ඇත්තටම මේ පොඩි බැංකුවේ ඩිලේ එකක් ඇවිල්ලා මගේ ට්‍රාන්සැක්ෂන් එකේ මට ඒක කරගන්න බැරි වුණා. මට ඇත්තම සීන් එක ඒක. ඒ හින්දා තමයි අපිට මේ අද පොඩ්ඩක් කට්ට වී කරන්න වෙන්නේ. ඒක ගැන ඇත්තටම සෝරි. තමාව පරිදිනය කරනවා. ඊට විතරයි කියන්න තියෙන්නේ. හරිද? හරි. අපි කතා කරගනිමු. අපි කතා කර කර ඉඳලා නැවැත්තේ කොතනින්ද? අනුක්‍රමණය හොයනයි වගේ නේද? අපි අනුක්‍රමණයක් හොයමුද නිකන් ආතල්ලකට වගේ. අපි කියව මොකද්ද? අනුක්‍රමණය හොයන්න නම් අපිට දේවල් දෙන්න ඕනි කියවනේ. මම දෙන්න ඕනේ දේවල් කීයක් කියවද? තුනක් කිව්වා. මොනවාද මේ දේවල් තුන? එකක් දෙන්න ඕනේ එක්ක සමීකරණේ. y සමානයි 3x ධන 4. හරි. මේව දුන්නාම අපිට අනුක්‍රමණය හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? අපි දන්නා සමීකරණය මොකද්ද? y සමානයි mx ධන c නේද? හරි. එහෙනම් මේක m වෙනුවට මෙතන දාලා තියෙන්නේ කීයද? 3. එහෙනම් අපි m සමානයි 3යි කියලා දන්නවා. m සමානයි 3යි කියන්නේ එහෙනම් අපි දන්නවා අනුක්‍රමණය කියන්නේ කීයද? 3ම තමයි. ඔන්න හොයන්න තියෙන එක ක්‍රමයක්. අපිට ඕකෙන් දෙනවා නම් බොහෝ දුරට අඩුයි. අපිට දෙන්නේ ඊතුරු ක්‍රම දෙකෙන් තමයි. ඒත් කියන්න බෑනේ. ඔයාලා ලියන්නේ 2026 නේද? 2026 කියන්නේ හරි වාසනාවන්ත අවුරුද්දක්. ඒ හින්දා කියන්න බෑ. ඒ හින්දා අපි චූටි පාට් එකේ ඉඳලා ඉගෙනගෙන යන්න ඕනේ. නැත්තම් කෙලවෙන්න ඉඩ තියෙනවා. හරිද? හරි. අපි දැන් තව උදාහරණයක් බලමු. y සමානයි ඍණ 3යි x ධන 4. හරි. දැන් මට කියන්න මෙයාගේ මොකද්ද? අනුක්‍රමණය. මෙසේජ් එකක් දාන්න බලන්න. මෙයාගේ අනුක්‍රමණය මොකද්ද කියලා. ලේසියිනේ. දාන්න බලන්න මෙසේජ් එක. අන්න හරි. කීයද? මෙයාගේ ඍණ 3යි. එහෙනම් මේ මෙතන තියන අගය නේද? එහෙනම් එයා කීයද? ඍණ 3යි. ඕක තමයි. හරි. සුබි. ඕක තමයි අපිට හොයන්න තියෙන ලේසිම ක්‍රමයේ අනුක්‍රමණය. මොකද්ද? අපිට දීලා තියෙන සමීකරණයේ අනුක්‍රමණය හොයන එක. හරි. තව එකක් බලමු අපි මෙහෙම. උහුම එකක් තියෙනවා. මට ඕකෙත් කියන්න බලන්න. මොකද්ද අනුක්‍රමණය? අපි ඔහොම ටිකක් සාකච්ඡා කරමු. මට කියන්න මේකේ අනුක්‍රමණය මොකද්ද කියලා. මෙසේජ් එකක් දාන්න ටක් ගාලා සෙට් එකේ දාන්න. ක්‍රියාශීල වෙන්න ඕනේ. අන්න හරි සුපිරි. ඔය තියෙන වැඩේ අහුවෙලා. එහෙනම් මොකද්ද? එහෙනම් අපිට දීලා තියෙන සමීකරණය මොන විදිහටද? y සමානයි mx ධන c ආකාරය නෙමෙයි. c ධන mx ආකාරයට නේද මේ දීලා තියෙන්නේ. අපිට ඕක ඕන නම් අර විදිහට ලියාගත්ත හැකිනේ. එහෙනම් අපි ඒ විදිහට ලියාගත්තොත් මෙයා ලියන්නේ කොහමද? 5x ධන 4. අයියෝ ලේසියිනේ. එහෙනම් m කියන්නේ මොකද්ද? 5. එළකිරි සුපිරි. හරි. අපිට දැන් ওই විදිහට දුන්නොත් ඕන ගානක් ඇදුවේ හැකිනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිම ලේසියිනේ. ඒ හින්දා අපි ඕකට ආයේ කාලේ වැය කරලා වැඩක්ද? නෑ නේද? ඕන්නම් මම තව එකක් දෙන්න. මේක දෙන්න පුළුවන් අමාරුයි කියලා හිතන එකක්. ඕන්නම් මම දෙන්නම් මේක කියලා වෙලා යන්න. හරි. දැන් මට ඔයාලා දෙන්න බලන්න අනුක්‍රමයි. මේක හොයලා දුන්නා කියන්නේ සුපිරි. නම් මේක කියලා දුන්නේ නෑ මම මේක කියලා දෙනවා. මම නිකන් අනුමාන කරලා හරි chat එකක් දාන්න බලන්න. ඕක හැදුවොත් නම් සුපිරි එලකිරි. දාන්න බලන්න chat එකේ. හොඳට හිතන්න හොඳට හිතන්න. ටැග් එකක් දෙන්න වටින කෑල්ල. මම දැක්ක වාර විභාගයක හරි වාර විභාග පේපර් එකත් ඔය වගේම කෑල්ලක් තිබ්බා. දාන්න බලන්න මෙසේජ් එක. දාම බලක්කු. හිතා ගන්න අමාරුයිද පොඩ්ඩක්? මම හදන්න තේරුම් නැත්තම් තේරුම් නැහැ කියලා දාන්න මම කියලා දෙනවා. ඒ කියන්නේ මම ඒක හදනවා අනිවාර්යෙන්. නිකන් හරි හිතලා උත්තරයක් දාන්න බලන්න.
නිකන් මට හිතා ගන්න බෑ, අදාහ ගන්න බෑ, හිතන්නවත් හිත නෑ සීන් එකේ ඉතින්. එහෙනම් මම කියලාම දෙන්නද? හරි. මේකෙදි අපිට වෙන්න ඕනේ සමීකරණය. මොකක්ද අපි ආකාරය ගන්න සමීකරණේ? y සමානයි mx ධන c නේද? මේකේ එහෙනම් මේ y මොකද තියෙන්නේ? තනියම නේද ඉන්නේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? මේ y මේකේ උක්ත වෙන්නයි ඕනේ. තේරුණාද? මේකේ තියෙන්නේ මොනවද කියලාද? 3යි y කියලා නේද? අප්පා එහෙනම් අවුල්නේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? මේ 3 නැති වෙන්න ඕනේ නේද? එහෙනම් 3 නැති වෙන්න මොකද කරන්න ඕනේ? දෙපැත්තම අපි බෙදනවා 3. මෙයත් බෙදනවා 3, මෙයත් බෙදනවා 3. එතකොට මේ 3ට මේ 3 කපලා යනවා. එතකොට අපිට උත්තරේ එනවා y සමානයි 5 යට 3යි x ධන 4 යට 3 කියලා එනවා. තේරුණාද? දැන් මට කියන්න අනුක්‍රමනේ. ඔන් දැන් නම් කිව්වේ. දැන් කියන්න බලමු මොකද්ද? දැන් කිව්වේ කියන අනුක්‍රමනේ. අනුක්‍රමනේ මොකද්ද? 5 බෙදීම 3යි. ඊසි නේ. දැන් මට කියන්න තේරුණාද කියලා? හරි. ගාන හැදුවේ නැති උනාට අවුලක් නැහැ. තේරුණාද කියලා මෙසේජ් එකක් දාන්න. ඕක තමයි සමීකරණයක්. ඒ කියන්නේ අනුක්‍රමණය හොයන්න සමීකරණයක් ආකාරයෙන් දුන්නාම එන්න පුළුවන් අමාරුම ගාන. ඌට වඩා අමාරු එකක් දෙන්න බෑ. ඕන්නම් ඉතින් මේකටම ඍණ දාලා දුන්නා. ඍණ දැම්මත් ඉතින් මොකද වෙන්නේ? ඍණෙන් බෙදෙන එක නෙන්නේ. තේරුණා නේද? එල්ල කිරි. හරි. අපි කෝකටත් මේකට ඍණක් දාලා එකකුත් අදමු. මට ඒකේ උත්තරේ නම් අනිවාර්යෙන් ඕනේ හැබැයි. ආ අන්න. ඕක මට කියන්නකෝ. හරි. තව එකක්. මෙන්න තියෙනවා මෙන් තව එකක්. මේක අපි කරගන්න ඕනේ දේ මොකද්ද? අපි සමීකරණය දන්නේ y සමානයි mx දාන c ආකාරයෙන් නේද? y සමානයි mx නම් මේ y අකුර අපිට මොන ආකාරයෙන්ද තියෙන්න ඕනේ? y තියෙන්න ඕනේ අපිට තනියම. තේරුණාද? y අපිට තනියම තියෙන්න නම් y මෙතන තියෙන්නේ 3ෙන් ගුණ කරලා. එහෙනම් y තනි කරගන්න අපි මොකද කරන්න ඕනේ? 3ෙන් බෙදනවා. තේරුණාද? y 3ෙන් බෙදපුවම මේ සමීකරණෙත් මොකද වෙන්නේ? සම්පූර්ණයෙන් 3ෙන් වෙනවා. එතකොට අනුක්‍රමණය ගත්ත හැකිනේ. මට ඒ වගේ මේකේ අනුක්‍රමණය කියන්න. මේකේ අනුක්‍රමණය මෙසේජ් එකක් දාන්න. අපි ඔය වගේ තව ගණන් දෙකක් විතර හදමු. මං හිතන්නේ ඔයාලට මේ වගේ ගානක් අහුවෙලාම නැතුව ඇති මීට කලින්. මට ඕකේ උත්තරේ දාන්න හිතලා. නැත්නම් අපි හදමු. ඇත්තම කියන්නේ තේරුම් නැත්නම් මේක තව පාරක් කියලා දෙන්න ඕන නම් තව පාරක් කියන්න. මම තව පාරක් කියලා දෙනවා. ඔයාලට උගන්වන්නනේ මම ඉන්නේ. ඒ හින්දා ඔයාලට තේරෙනකම් මම උගන්වනවා. ඔයාලා තව තේරුන්නේ නැහැ කිව්වොත් මම මොකද කරන්නේ? තව පාරක් හරි කියලා දෙනවා. මොකද අවතාවක් හරි මම කරනවා. ඔයාලටයි තේරෙන්න ඕනේ මේක. මම මේ කෑල්ල කරා ඉවරයි. කොහොම කරලා නවතලා වැඩක් නැහැ. මේකෙදි වෙන්න ඕනේ ඔයාලට පුළුවන් වෙනකම් මම උගන්වන්න ඕනේ. ඔයාලට මේ ගාන කය පාරක් කියලා ඔයාලට මේ ගාන බෑ කියන්නේ මම හරියට උගන්වලා නැහැ කියන එක. එහෙම වෙන්න බෑනේ. නේද? හරි. මේක ගාන බලන්න. තේරුණාද? ගාන හැදුවද? ඒක හදන්නද මම නැත්තම්? හරි. අපි හදමු බලන්න. දැන් මේ y ගුණ වෙලා තියෙන කාගෙන්ද? ඍණ දෙකෙන් නේද? එහෙනම් y තනි කරන්න අපි මොකද කරන්න ඕනේ? මෙයාව බෙදන්න ඕනේ ඍණ දෙකෙන්. එහෙනම් මේ සමීකරණය මෙයාත් බෙදනවා ඍණ දෙකෙන්, මෙයාත් බෙදනවා ඍණ දෙකෙන්. තේරුණාද? එතකොට මේ ඍණ දෙකට මේ ඍණ දෙක කැපිලා යනවා. එනවා අපිට y සමානයි. ඍණක් ඍණෙන් බෙදපුවම මොකද වෙන්නේ? එයා වෙනවා ධන. ඍණ ඍණෙන් බෙදපුවම ධන. ඍණ ධනෙන් බෙදුවොත් එහෙම ධන. මේ ඍණ ධනෙන් බෙදුවොත් එහෙම එන්නේ ඍණමයි ඈ. මම ඒක කියලා දෙන්න. ඕකේ තියෙනවා. ඍණ ගුණ කිරීම ඍණ සමානයි ධන. ධන ගුණ කිරීම ධන සමානයි ධන. ඍණ ගුණ කිරීම ධන සමානයි ඍණ. ධන ගුණ කිරීම ඍණ සමානයි ඍණ. ඕකත් පැත්තට ගත්තා. ඕක ගුණ කිරීමටයි බෙදීමටයි දෙකටම අදාළ වෙන කෑල්ලක්. හරිද? දැන් මෙතනවා ඍණෙන් බෙදපුවාම ධන 3 බෙදීම 2යි. 3 බෙදීම 2යි x. දැන් මෙයා කවුද? 4 මොනවාද? ධන 4ක් නේද? ධන 4 ඍණ දෙකෙන් බෙදපුවාම ධනයි ඍණයි නම් කවුද වෙන්නේ? මෙයා ගුණ කිරීම බෙදීම දෙකටම අදාළයි. හරිද? ධන ඍණෙන් බෙදපුවාම මෙයා කවුද වෙන්නේ? ඍණ 4 දෙකෙන් බෙදපුවාම 1යි. දැන් මට මෙයාගේ අනුක්‍රමණය කියන්නේ. එහෙනම් m සමානයි මොකද්ද? ධන 3 බෙදීම වට්ට ලේසින්නේ. හරි. මට තේරුණාද කියලා දාන්න. ගාන හැදුවේ නැති උනාට බලන්න. දැන් මං කියලා දුන්න එක තේරුණාද කියලා කියන්න.
කියලා දුන්න එක තේරෙන්නේ නැහැ ඕනේ. ඔයාලට තනියම ගාන හදන්න මම මේක හදන විදිය මුලින් කියලා දුන්නේ නැහනේ. මම මෙතන එක ගානයි නේද? මෙතන තව ගානක් කරලා මට ඒක තේරුණාද කියලා දෙන්නකෝ. අන්න තේරුණා. සුපිරි. හරි. තව ගානක් දෙන්න දෙනවා ඔය වගේ. හා කියලා මෙසේජ් එකක් දාන්න තව ගානක් ඕන. තේරුණා නේද? හා තව ගානක් දෙන්නම් වෙනවා. අපිට ඒ කියන්නේ මේ සරල සමීකරණ ආකාරයෙන් දෙන්න පුළුවන් අමාරුම ගාන තමයි ඔය. හරිද? මේකන මට ඕක තනියම හදලා කියන්න උත්තරේ. මට තනියම ඕක හදලා කියන්න උත්තරේ. 5y සමානයි 10x ධන 3. මට ඕක හදලා කියන්න. උත්තරේ දාන්න. ඔයාලා උත්තරේ දැම්මොත් තමයි මම තේරුම් ගන්න ඔයාලා හොඳට මේක තේරුණා කියලා. ඒ හින්දා වරදින්න හරි දාන්න. වැරදුනොත් මම කියනවා මේක බෙදර පොඩ්ඩක් වැරදුනා. අය පාරක් චුට්ටක් බලන්න කියලා හරි කියනවනේ. උත්සාහ කරලා මට උත්තරේ දාන්න. ගණන් ඉතින් හදන්න දන්නවා නම් පන්ති එන්න ඕනේ නෑනේ. වැරදි ඉගෙන ගන්න තමයි පන්ති වලට එන්නේ. මට මේකේ උත්තරේ දාලා දෙන්න. කීය දෙන්නේ කියලා බලලා. මොකද තාම උත්තර පරක්කු. වයි තනි කර ගන්න තියෙන්නේ. නෑ. පොඩ්ඩක් ආයෙ උත්තරේ චෙක් කරගන්න. මොකද වෙන්න ඕනේ අපි යෝගේ? හරි. අපි හදමුකෝ. මොකද මේක වෙන්න ඕනේ? අපේ අරමුණ මොකද්ද? y තනි කරගන්න එක. නේද? මොකද අපි දන්නේ y සමානයි mx ධන 100 ආකාර ප්‍රස්ථාර. අපි දන්නේ 5y ඒ සුපුරුත්තක් අපි දන්නේ නැහැ. අපි දන්නේ y සමානයි mx ධන ආකාර. එහෙනම් y නේ තනි වෙන්න ඕනේ. එහෙනම් මෙයා බෙදෙන්න ඕනේ කීයද? පහෙන්. ඇයි පහ මේ ಗುಣ කරලානේ තියෙන්නේ. මෙයා ಗುಣ කරලා නම් තියෙන්නේ මේ සමීකරණයට අපි මොකද කරන්න ඕනේ? මෙයා බෙදනවා. එතකොට මෙයා පහෙන් බෙදනවා. එහෙනම් මේ 10යි x උත් මොකද වෙන්නේ? පහෙන් බෙදනවා. මෙයාත් බෙදනවා පහෙන්. තේරුණාද? එතකොට මේ පහට මේ පහ කැපිලා යනවා. ඕන් එහෙනම් අපි දන්න ආකාරයේ සමීකරණ ලියනවා. y සමාන 10 පහෙන් බෙදපුවම කීයද? 2යි. දැන් x ඒ විදිහටම ධන 3 බෙදීම 5. එහෙනම් අනුක්‍රමණය මොකද්ද? m සමානයි කීයද? දැන් අපිට නිකන් බලාගෙනත් කිව්වනේ මොකද්ද? m සමානයි 2යි. නේද? මට කියන්නේ ඕක තේරුණාද? ඕක තේරුණාද? දැන් වැරද්ද කොතනද කියලා තේරුම් ගත්තද? මේ ගාන හදාගත්තා කියන්නේ ඔයාලගේ පේපරේ ලකුණු දෙකක්. ඉතින් ඒක ඉතින් ගලේ ගැටුවා වගේ තමයි. ඌවා ඉතින් අනිවාර්යෙන් පේපර් වලට එන කෙටි ප්‍රශ්නෙට එන අනිවාර්ය ගාන. අනුක්‍රමණය අන්තක්කණ්ඩේ එන. මම ඕනනම් පාස් පේපර්ස් පොත අරගෙන පෙරලලා පෙන්නන්නම් මේ අවුරුද්දේ ආපු ගාන මේ අවුරුද්දේ ආපු ගාන කියලා වෙනම පෙන්නන්නම් ඕන. හරි. මට කියන්නේ මේක තේරුණාද කියලා? තේරුණාද? වැරද්ද තේරුම් ගත්තද? දැන් තේරුණා. එලකිරි. හරි. අපි දැන් මේකට වඩා චූට්ටක් වෙනස් එකක් බලමු. මේ වගේම මීට වඩා චූට්ටක් වෙනස්. හරිද? ඔයාලා මේක මම කරපු දේ ඔයාලා තේරුම් ගන්න ඕනේ. කරපු දේ මොකද්ද? කරපු දේ අපි මොකද්ද? y තනි කරගන්න එක තමයි අපේ අරමුණ. තේරුණාද? අපි y තනි කරගමු මේකෙත් එහෙනම්. මට මේ ගාන හදලා දෙන්නන්න.
මේකෙත් අපි මොකද්ද කරන්න ඕනේ? y තනි කරගන්න. එහෙනම් y මේ මොකද කරලා තියෙන්නේ දෙකේ? බෙදලා. එහෙනම් y තනි කරගන්න අපි දෙකෙන් බෙදපෙක නැති කරන්න මොකද කරන්න ඕනේ? දෙකෙන් ಗುಣ කරන්න ඕනේ මේ පැත්ත. මේ පැත්ත දෙකෙන් ಗುಣ කරොත් අපි අනිවාර්යෙන් මේ පැත්තෙත් මේ දෙන්නම ಗುಣ කරනවා දෙකෙන්. තේරුණාද? නිකන් ඔහම බලලත් උත්තරේ කිව්වේ නේද? දාන්න බලන්න මෙසේජ් එකක් තේරුණාද? උත්තරේ දාන්න. හදන විදිහක් කිව්වම. මට සමීකරණෙම දාන්න ඕනේ නැහැ. මට අනුක්‍රමණය විතරක් දාන්න. අනුක්‍රමණය විතරක් දාන්න. මොකද ඔයාලට මේ පාරේන ගාන මේක වෙන්න පුළුවන්. වන්න ඔය තියෙන උත්තර. සුපිරි. ඔතන චූටි අවුලක් තියෙනවා. ඔයා අනුක්‍රමණය දාලා තියෙන්නේ m කියලා දාන්නේ 6යි x කියලානේ. මේ අපි x එක කියන්නේ අනුක්‍රමණය යන්න ඕනේ m සමානයි 6යි කියලා. තේරුණාද? උත්තරේ හරි ලියපු විදිහේ අවුල. ඕක තමයි ඔයාලා ගණන් පේපරයට කරන ලොකුම වැරද්ද. ඔයාලා උත්තරෙත් හරි උත්තරේ හරියට ලියන්නේ නැහැ. ඒ ටීචර් බලාපොරොත්තු වෙන උත්තරේ නෑනේ. දැන් ඔයාට අනුක්‍රමණය ලියන්න කිව්වනම් ඔයා ලියන්න ඕනේ 6. 6යි x ලිව්වොත් ටීචර් දන්නේ අප්පා. එච්චර ගණන් ගැන දන්නේ නැති එකෙක් එක්ක අහලා පහලින් බලලා එහාල පහල වැරදි එකෙක් ලියපු එක ඒකම බලාගෙන ලිව්වා. ටීචර්ලා ඕම ඔය විදියට බලනවා. අපි O level පේපරේ ලකුණු ගන්න නම් පේපරේ බලන ටීචර්ගේ හිත හදලා ඉන්න ඕනේ ඈ. ඔව් ගණන් නෙමෙයි ඕනම විෂයකදී. ඔයාලට කියලාද දන්නේ නැද්ද සර්ලා තියෙන්නේ? ගණන් නෙමෙයි ඕනම පේපරයක් කරද්දී ඔයාලා පළවෙනි පිටුව දෙක මට්ට ලස්සනට ලියන්න. ඒ කියන්නේ ගණන් වල වුණත් කරන්න ගත්තී දෙවෙනි කොටසේම ඔයාලා ගන්න ලකුණු 10ම ගන්න පුළුවන් ගාණක් කරන්න. එතකොට ඔයාලගේ ටීචර් මොකද මේ පේපර් යන්නේ දැන් පළාත් වෙනස් වෙනවනේ පේපර් යද්දි. මෙහි පේපර් දැන් මම ඉන්නේ වයිඹේ පේපර් යන්නේ සාමාන්‍යයෙන් දකුණු පළාතට. දකුණු පළාත ටීචර්ලා එතකොට බලන්නේ මුල් පිටුව බලනවානේ සාමාන්‍යයෙන් පේපරයක් අපිට දැකපුවාම කිව්ව හැකිනේ මේ ළමයා ඉගෙන ගත්ත ළමයෙක්ද වැඩ කරපු ළමයෙක්ද නැති ළමයෙක්ද කියලා. එතකොට ඔයාලා මේ ගන්න පළවෙනි ගාන හදන්න පට්ටම ලකුණු 10ම ගන්න පුළුවන් වෙන ගානක් තමයි පළවෙනියට අත ගහන්න ඕනේ. ඔයාලා එහෙම ගානක් පළවෙනි පිටුවේ කරලා ලකුණු 10ම තියනවා කියන්නේ ටීචර් පොත බලන්න ගද්දි මේ පේපරේ බලන්න යද්දි දකින්නවා අම්මට සිට සුපිරි එලකිරි ලකුණු 10ම තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. හොඳට වැඩ කරන ළමයෙක්. එතකොට ඔයාලගේ පේපරේ ඇතුලේ හිතන්නකෝ 3 වෙනි පිටුවේ 4 වෙනි පිටුවේ 4 වෙනි ගානේ වගේ පොඩි අවුලක් තිබ්බා කියලා. ඒ කියන්නේ ධනක් ඍණක් මිස් වෙලා සාමාන්‍යයෙන් මේ වගේ අනුක්‍රමණය n සමානයි 6 දාන්න තියෙන එකට n සමානයි 6යි x දාලා තියෙනවා කියලා. එතකොට ටීචර් හිතනවා මේ වැඩ කරපු ළමයා මේ කලබලෙට ලියද්දි මේක වරදින්නේ නැද්ද කියලා ඌවා කපලා ලකුණු දෙන්න ඉඩ තියෙනවා. ඒත් හිතන්නකෝ අම්මට සිටි. ඔයා පළවෙනි පිටුවටම කරලා තියෙන එක කුජීත ගන්න. ලකුණු කීයද? 0යි. අපේ පොත මැද්දේ පේපරේ කොලේ මැද්දෙන් ඔන්නෝම රතු පෑනින් ඉරක් ගහලා මේ මෙහෙන් දානවා 0යි කියලා. අම්මට සිරිරංග තාත්තට සෝරි වෙනවා. එතකොට අම්මා ඔයාලා දෙවෙනි පේපරේ දෙවෙනි පිටුවල. අප්පා ලකුණු 2යි. ටීචර් දැන් ඔළුවට ගිහින් තියනවා කවුරු කියලාද? අයියෝ මෙලෝ වැඩක් කරන්නේ නැති ගුන් අපතේක් නෙමෙයි ඒකේ. වැඩක් නැහැ මේ පේපරේ බලලා අපරාධේ මගේ කාලෙත් තියෙන සීන් එකේ තමයි ඉන්නේ දැන්. අම්මට සිරේ නම් මොකද කරන්නේ? ඔයා 3 වෙනි ගානේ ලකුණු 10ක් ගන්න කියලා තිබ්බත් එයාගේ මානසිකත්වය හදනවද? නෑ එයා හිතන්නේ මොකෙක්කින් හරි කොපි කරන් ලියන්න නැති. ඒක තමයි තියෙන්නේ. ඊට පස්සේ 4 වෙනි ගානට එනවා. ඒකේ ලකුණු 5යි. ලකුණු 5නේ. ඔව්වම තමයි. ඒ කියන්නේ අර ඔයා ගැන හිතන්නේ මොන මානසිකත්වෙන්ද? ඔයා ඒ කියන්නේ වැඩ කරන්නේ නැති මානසිකත්වේ. ඒත් ඔයා ඊට පිටිපස්සේ තියෙන ගණන් ඔක්කොම හොඳට හදලා තියෙන්නේ. ඒත් ඔයා පළවෙනි ගණන් දෙක මොකද වෙලා තියෙන්නේ? කෙල වෙලා ලකුණු 0 ලකුණු 2යි. එතකොට ඔයාගේ මේ වගේ වැරද්දක් තිබ්බොත් ටීචර් මොකද කරන්නේ? අප්පා. මේ ගොඩේ උන්ට ලකුණු දෙන්න ඕනේ. ලකුණු දෙන්නේ. ඒ හින්දා ඔයාලා මේ ගණන් හදද්දී ගණන් නෙමෙයි හැම විෂයකටම ඔයාලා කරන පළවෙනි ගාන නැත්තම් පළවෙනි පිටුව ලස්සනට බලන කෙනාගේ හිත ඇදිලා යන විදිහට එයාගේ මානසිකත්වය හදන්න පුළුවන් විදිහට වැඩ කරන්න. හරිද? හරි. මම ඔය කිය පොඩ්ඩක් අමතර කරනවා නිකන් නැත්තම් බෝරින් වගේ වෙනවනේ. හරිද? ඕක නෑ. අමතර කරනකුණාට පට්ට සිරා සීන් එකක්. හරිද? හරි. ඒ හින්දා ඔයාලා තමයි තීරණය කරන්න ඕනේ අපි මොකද්ද කරන්න ඕනේ පළවෙනි ගාන. ඒකෙන් ඔයාලගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. හරිද? හරි. අපිට කාගේවත් මානසිකත්වයක් හදන්න බෑනේ. ඒක අපිට කරන්න පුළුවන් අපි පේපරේ ලියලා ඒක හොඳට ફોකස් කරලා තිබ්බොත් තමයි. හරි. ඕම් අනුක්‍රමණය වෙන සමීකරණ ආකාරයෙන් ගන්න විදිහ අපි ඉවර කරා. මට ඒ කැලේ තේරුණාද කියලා තව ගණන් හදන්න ඕනේද කියන්නේ? ඒකෙන් තව ගණන් දෙකක් ඕනේද? ඒක ගැන මට කියන්න. ඒකෙන් තව ගණනක් ඕන නම් කියන්න අපි හදමු. නැත්තම් අපිට ගිය හැකි ඛණ්ඩාංක දෙකක් දීලා තියෙද්දි සමීකරණ අනුක්‍රම අන්තකණ්ඩය හොයන විදිහට. තව එකක් ඕනේ. හරි.
මම තව ගණන් දෙකක් දෙන්නම් එකක් කිල්ල පින්ද දෙකක් දෙන්න. ඕක එකක් මට එකට උත්තරේ දාන්න m සමානයි කීයද කියලා මට උත්තරේ දාන්න එක කියලා. දෙවනි ප්‍රශ්නේ හරි. මට ඔගේ අනුක්‍රමණ දෙක දාලා දෙන්න. chat එකක් දාන්න. ගාන හදලා බලන් ඉන්න එපා. මම ඔයාලා chat එකක් දානකම් මග බලන් ඉන්නේ. හදලා දාන්න මැසේජ් එකක්. එලගිරි එලගිරි. උත්තර දෙකක් හම්බුණා හරියට. හොඳයි. තව දාන්න උත්තර. හොඳයි. මට ඒකෙන් නම් තේරුණා හොඳට තේරිලා තියෙනවා කියලා. හොඳටම තේරුණා නේද එතකොට? දාන්න මැසේජ් එකක්. ඒක 100%ක් තේරුණා කියලා. ආයේ ඒකෙන් මොන අස්සෙන් මුල්ලෙන් මොන ගානාවක් හදන්න පුළුවන් මට්ටමේ ඉන්නවද කියලා මට මැසේජ් එකක් දාන්න. ඒක තමයි මගේ සතුට. එතකොට තමයි මම දැනගන්නේ අම්මට දිරි. ඔයාලට ඒ කියන්නේ මම උගන්වන එක 100%ක් තේරිලා කියලා. එහෙම වුණාම තමයි මට සතුටු. නැතුව මේ පාඩම ඉවර කරා සරල රේඛාව ආශ්‍රිත අනුක්‍රමණය වෙන කැලේ ඉවර කරා පට්ට සතුරුයි නිදාගත්ත. එහෙම නිදා ගන්න බෑ. ඔයාලට මේක 100%ක් පුළුවන් වුණොත් තමයි මට හොඳට නිින්ද යන්නේ. නැත්තම් වැඩක් නැහැ ඉතින්. මට හිතෙනවා අයියෝ අර ළමයා අර වෙලාවේ වැරදි උත්තරයක් දැම්මේ අප්පර සිටි හරියට තේරිලා නැද්ද ඒක කරන්න වෙන්නේ නැහැ. ඔයාලා මම හිතන්නේ මේ ප්‍රස්තාර ඉගෙන ගන්න ඕ ලෙවල් ප්‍රස්තාර ඉගෙන ගන්න අවසාන වතාවේ. මොකද ඔයාලට වාර ඉස්කෝලේ උගන්වන්නේ නැහැ. ඉස්කෝලේ කොහොමද ප්‍රස්තාර පාඩම ඉවරනේ. අපේ දැන් 0 to hero එකේ මේක යනවා. ඊට පස්සේ අපි ප්‍රස්තාර ගණන් හදද්දී යහුව වෙනවා. අප්පා ප්‍රස්තාර ගණන් හදද්දී වලට තේරෙයි අම්මෝ ප්‍රස්තාර කියන්නේ ඊසි කියලා. හරි මට කියන්න දැන් ගාන හොඳටම තේරුණාද? උත්තර දාන්න 100%ක් තේරෙනවා. සුපිරි. ඔන්නෝම මැසේජ් දෙද්දි තමයි සතුටු අපිට. ඒකට තමයි මම උගන්වපුවා ඔයාලට හොඳට තේරිලා කියලා මට හිතෙන්නේ. හරි. අපි හදමුද? හරි මොකද වෙන්න ඕනේ? මෙයාගේ වයිතනි කරගන්න ඕනේ නේද? එහෙනම් මෙයා බෙදන්න ඕනේ කීයෙන්ද? 3න්. එහෙනම් මෙයාත් බෙදනවා 3න්. මෙයාත් බෙදනවා 3න්. එතකොට අපිට එනවා y සමානයි. දැන් මෙයා ඍණයි මොනවාද බෙදන්න තියෙන්නේ? ඍණයි ධනයි. ඍණයි ධනයි මොකද්ද? ඍණයි ධනයි නම් ඍණමයි. ඍණයි ධනයි 6න් 3 බෙදපුවාම 2x ධන 2 බෙදීම 3. එහෙනම් මෙයාගේ m කීයද? ඍණ 2. එළගිරි සුපිරි. ඔය තියෙන්නේ. ඌවද අමාරු ගණන්. දැන් මෙයාගේ වයිතනි කරගන්න මොකද කරන්න ඕනේ? බෙදලානේ තියෙන්නේ උනේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ගුණ කරනවා උනේ. එහෙනම් මෙයාත් ගුණ කරනවා 3න් මෙයාත් ගුණ කරනවා 3න්. අපිට එහෙනම් සමීකරණ වෙනවා y සමාන. එතකොට මේ බෙදීම තුනට ගුණ කිරීම තුන ලැබිලා යනවා. එහෙනම් y සමානයි 12x ඍණ 6යි කියලා අපිට එන උත්තරේ. පට්ට ලේසියිනේ. ඕවද වැඩ. හරි. එහෙනම් සරල රේඛාව ආශ්‍රිතව සමීකරණය ආශ්‍රිතව අනුක්‍රමණය වෙන කැලේ අපි සම්පූර්ණයෙන් ඉවර කරා. හරිද? දැන් ලියා ගන්න මාතෘකාවක්. ඛණ්ඩාංක දෙකක් ආශ්‍රිතව
खंडांक දෙකක් ආශ්‍රිතව අනුක්‍රමණය සෙවීම මං හිතන්නේ ඔයාලට මේ සමීකරණ ආශ්‍රිත අනුක්‍රමණය හොයන කෑල්ල මං හිතන්නේ ගොඩක් දුරට කියන්නේ 80ක් 90ක් විතරම ඔයාලට සෙට් වෙලා නැතුව ඇති වෙන කොහෙන්වත්. කියන්නේ හරියට මේ තරම් ගැඹුරින් අහුවෙලා නැතුව ඇති මම හිතනවා එහෙම. හරිද මාතෘකාව ලියාගත්තද? හරි කියලා දාන්න මාතෘකාව ලිව්වා නම් හරි කියලා මෙසේජ් එකක් දාන්න. දැන් ඉතින් ඉන්න ගෝලේ ඔයාලනේ. ඉස්සරහ කවුරුත් නැහැ ලියලා ඉවරද කියලා අහලා ඔළුව වනන්න කවුරුත් නැහැ. ඒ හින්දා ඉතින් හා කියලාම දාන්න ඕනේ. අන්නේම හරි. එලයිකින්. හරි. ඛණ්ඩාංක කියන්නේ මොනවද? මම ඛණ්ඩාංක ගැන මුලින් කියන්නම්කෝ. මෙයා xy අක්ෂ පද්ධතියේ අපි නිකන් හරිම කියන්නේ දෙයිද? සෝරි. හරි. xy ඛණ්ඩාංක අක්ෂ පද්ධතියේ අපි හිතමු නිකන් සරල රේඛාවක් තියෙනවා මෙන්න මේ වගේ එකක්. මේ වගේ සරල රේඛාවක් තියෙනවා. මෙයාගේ ඛණ්ඩාංකයක් කියන්නේ මම මුලින් ඛණ්ඩාංකයක් කියන්නේ ගමුකෝ. මෙයා ලක්ෂයේ x අක්ෂය අපි හිතමු 3යි y අක්ෂය හිතමු අපි 2යි කියලා. ඛණ්ඩාංකයක් ලියද්දී අපි මුලින් ලියන්නේ x අක්ෂයේ ඛණ්ඩාංකය. x අක්ෂය මොකද්ද? 3 y අක්ෂය කවුද? 2. ඔන්න ඔය විදිහට තමයි අපි ඛණ්ඩාංකයක් ලියන්නේ. එහෙනම් ඛණ්ඩාංකයක මුලින් තියෙන්නේ මොකද්ද? කවුද? x අක්ෂය. පස්සේ තියෙන්නේ කවුද? y අක්ෂය. y ඛණ්ඩාංකය. හරිද? ඒක තේරුණාද හොඳටම? හරි. මේ මෙතන ඛණ්ඩාංකය මොකද්ද? බිඳුවේ බිඳුව නේද? අන්න හරි. ඊට පස්සේ අපිට මේ ඛණ්ඩාංක දෙකක් ආශ්‍රිතව අනුක්‍රමණය හොයන්න තියෙද්දී අපි මේකට ගන්නවා අපි අර අනුක්‍රමණය හොයන්න ගත්ත සමීකරණය. මොකක්ද අනුක්‍රමණය හොයන්න ගත්ත සමීකරණේ? y සමානයි n සමානයි y ඛණ්ඩාංක වෙනස. y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. අපිට ඕන ඔය සමීකරණ ඕන වෙනවා මේක හදන්න. හරිද? මොකද්ද? y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. හරිද? අපි දැන් මේක තව ඛණ්ඩාංකයක් ගමු මේ දුරින්. ඔය හරියෙන් තියනවා කියලා හිතමු. මෙයාගේ x අගය 9යි. මෙතන උඩ එනවා x අගය අපි හිතමු 8යි කියලා. හරි. දැන් මට මෙයාගේ මේක එක ඛණ්ඩාංකයක් නේද එතකොට? ඉතුරු ඛණ්ඩාංකය මොකද්ද? මුලින් ලියන්නේ කවුද? x ගේ අගය. එහෙනම් 9 8යි නේද? ඒ දෙන්න දාලා ගන්න. එතකොට ඛණ්ඩාංකය ලියවෙනවා. තේරුණාද? චුට්ටක් පේනවද නේ? මෙයා 9 මෙයා 8. හරි. ඊට පස්සේ මේකෙදි ඔයාලා දැනගෙන ඉන්න ඕනේ වැදගත්ම කරුණක් තියෙනවා. හරිද? අපි මුලින්ම මෙයා කවුද? x මෙයා කවුද? y. මුලින්ම ගන්න කවුද? y ඛණ්ඩාංක වෙනස. y ඛණ්ඩාංක වෙනස ගමු. 8ෙන් අඩු කරමු අපි 2ක්. 8ෙන් දෙකක් අඩු කරන්න ලේසියිනේ. හරි. y ඛණ්ඩාංක වෙනස කියන්නේ 8ෙන් අඩු කරන්න ඕනේ 2ක්. 8ෙන් අඩු කරනවා 2ක්. බෙදනවා දැන් x වෙනස කියන්නේ දැන් මෙයාගෙන් 8 ගත්තේ අපිට මෙයාගෙන් ගත්ත හැකිද x අගය මුලින්? බෑ. අපි ගන්නවා නම් මෙයාගෙන් y අගය මුලින් ගත්තා නම් මෙයාගේ x අගයමයි මුලින් ගන්න ඕනේ. තේරුණාද? එහෙනම් මෙයා කීයද? 9යි. මෙයා කීයද? 9යි. අඩු කරන්න ඕනේ 9න් අඩු කරන්න ඕනේ කීයද? x වෙනස වෙන්නේ මෙයා නේද? අඩු කරන්න ඕනේ කීයද එහෙනම්? 3ක්. තේරුණාද? එතකොට එනවා 8ෙන් 2ක් අඩු කරපුවම අපිට එනවා කීයද? 6යි. 9ෙන් 3ක් අඩු කරපුවම අපිට එනවා කීයද? 6යි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? 6 බෙදීම 6. එහෙනම් අපි මෙතන ලියනවා 6 බෙදීම 6 සමානයි අනුක්‍රමණය. හරිද? එහෙනම් 6 6ෙන් බෙදුවම උත්තරේ කීයද? 6ට 6 1යි 6ට 6 1යි. එහෙනම් උත්තරේ කීයද? 1යි. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය කීයද? 1යි නේද? ඔන්න ඔය විදිහටයි අනුක්‍රමණය හොයන්නේ. මේකේ මම ඛණ්ඩාංක හොයන්න කියලා දුන්නා එකක්. පළවෙනි කාරණේ තමයි ඛණ්ඩාංක හොයන්න කියලා දුන්න එක. දෙවෙනි එක අපි ගත්ත සමීකරණය. සමීකරණය මොකද්ද? අනුක්‍රමණය නැත්නම් m සමානයි y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. ඒක තමයි අපි ඉගෙන ගත්ත දෙවෙනි කාරණාව. අපි ඉගෙන ගත්ත තුන්වෙනි කාරණාව තමයි අපි y ඛණ්ඩාංකේ ගන්න වරහණෙන්ම තමයි x ඛණ්ඩාංකෙත් මුලින් ගන්නෙ. ඒ කියන්නේ ඔයාලට හිතන්නකො
මෙයා 8 ඍණ 2 කියලා අරගෙන මෙයාගෙන් 3 ඍණ 9 කියලා අරන් හරියනවද? නැහැ. අපි මෙයාගෙන් පළවෙනිය ගත්තා නම් අනිවාර්යෙන් x ගේ පළවෙනියත් වෙන්න ඕනේ මෙයාම. තේරුණාද? හරි. එන්න ඔය විදිහට එතකොට අනුක්‍රමණය ගන්න. මේක ලියා ගන්නකො. ඕකේ මම ආයෙත් නෝට් ලියන්න දෙයක් නැහැ. මේ ගාන ඇඳ ගන්න. ඇඳගෙන මේ ඛණ්ඩාංක දෙක ලියා ගන්න. මම ඊට පස්සේ ඔයාලට දෙන්න ප්‍රස්තාරයේ ඇඳලා නිකන් මේ ඛණ්ඩාංක විතරයි ලකුණු කරලා දෙන්නේ. ඔයාලා එතකොට ඛණ්ඩාංක වෙනම ලියලා සූත්‍රය ලියලා අනුක්‍රමණය හොයලා මට දෙන්න ඕනේ. තේරුණාද? හරි. මට ඔක මේ ඇඳලා ලියලා ඉවරද හරි කියලා කියන්න. ඇඳලා ලියලා ගාන හදලා අනුක්‍රමණය 1යි කියලා අරගෙන මෙතන ලියන්න. මෙතන ලියන්න ඊට පස්සේ ඔයාලා. අනුක්‍රමණය සමාන 1යි. කියලා ලියන්න. මාතෘකාව ලියාගත්තනේ අපි. ඊට පස්සේ මෙයාව ඇඳගෙන ඛණ්ඩාංක දෙක ලියාගෙන අනුක්‍රමණය සමානයි වාරි ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස කියලා ලියලා අර විදියට සූත්‍ර ආදේශ කරලා මේ විදියට හදාගන්නකො ඔක්කොම හදාගෙන ඉවරලා මට හරි කියලා මෙසේජ් එකක් දාන්න. හරි නේද? හරි. හරි. දැන් මම කියව මේකේ බලා ගන්න ඕනේ කරුණු තුනක්. මට මේ කරුණු තුන ආපහු කියන්න. මොකද්ද පළවෙනි එක? ඛණ්ඩාංගේ හරියට ලියා ගන්න එක පළවෙනි කාරණාව. දෙවෙනි එක සූත්‍රය. සූත්‍රය මොකද්ද? m සමානයි y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. එලකිරි. ඊට පස්සේ මොකද? පළවෙනියට y ගන්න කෙනාගෙන්මයි පළවෙනියට x ගන්නෙ. ඒ කරුණු තුන දැනගත්තා නම් මේ ගන්න easy. තේරුණාද? හරි. තව අපි එකක් හදමු බලන්න. හරි. මේකෙදි ඔයාලා දැනගෙන ඉන්න ඕනේ තව පොඩි වැදගත් කරුණක් තියෙනවා. මම මේ වැදගත් කරුණ ගානකින්ම සාකච්ඡා කරනවා. ඔයාලා දැන් හිතනවා ඉතින් මොකක්ද මේ වැදගත් කරුණ? දැන් වැදගත් කරුණ තුනක් කියලා මම තවත් කියන්න හදනවා කියන. තවත් තියෙනවා මට ඕන තවත් කිව්වේ. හරිද? හරි. මේකේ අපි හිතමු මෙයා යනවා මෙහෙම කියලා. මෙයාගේ අපිට මෙතන කණ්ඩාංගෙ දීලා තියෙනවා ඍණ 1 මෙතන කණ්ඩාංගය අපිට දීලා තියෙනවා 5 3යි කියලා. මෙයා y මෙයා x. හරිද? මුලින්ම දැන් අපේ පළවෙනි රාජකාරිය මොකද්ද? කණ්ඩාංග දෙක ලියා ගන්න. මුලින්ම බලන්නේ කවුද? මේ ලක්ෂ්‍ය ගමුකෝ. මෙයාට දාලා කණ්ඩාංගේ මොකද්ද? එයාගේ මුලින්ම x අක්ෂ බලන්න. x අක්ෂය යාගේ ලකුණ කීයද? ඍණ 1. එහෙනම් ඍණ 1 කවුද? 1. අන්න එල කිරි. ඊට පස්සේ මෙයාගේ කණ්ඩාංගය ලියමු. එයාගේ කණ්ඩාංගය කොහොමද වෙන්නේ? ඔක සවුල් වෙනවානේ. අන්න හරියට. හරි. එතකොට මෙයාගේ 5 කීයද වෙන්නේ? 3 නේද? එහෙනම් මෙයාගේ වෙනවා 5 3 නේද? එහෙනම් අපිට සූත්‍රය ලියුවේ මොකද්ද? m සමානයි y වෙනස. මම දැන් ලියන්නේ y වෙනස කියලා. මොකද මේ කණ්ඩාංග ගාලා ලියන්න ඕනේ නෑ. ගණන් කියන්නේ මොකද්ද? ගණන් වල වෙන්න ඕනේ හැදෙන්න. මේ සිංහල අකුරු වැඩක්ම නෑ.
ආයි ඔයාලා හිතන ඇති. හිතන්නකෝ. 6 වසරේ 5 වසරට යනකම් අපි ඉගෙන ගත්තේ මොනවද? ගණන් කියලා ඉගෙන ගත්තේ මේ ඉලක්කන්නේ. දැන් 10 11ට ඇවිල්ලා මොනවද අපි ඉගෙන ගන්නේ? ගොඩාක් ඉගෙන ගන්නේ මොනවද? ඉංග්‍රීසි අකුරු නේද? ඉංග්‍රීසි අකුරු ගුණ කරනවා, බෙදනවා, එකතු කර උන් එක්කමයි පොරේ මේ තේරෙන්නේ. MUI Y X උයි තව C අපේ තියෙන එව්වා. ඔය ඔක්කොම දෙනවා. දැන් අරගේ ABC තුනම තියෙනවා. තව ඉස්සරහට ඉගෙන ගන්න තියෙන ඒවා. එව්වා එහෙම තමයි. ගණන් කියන ඒවා සිංහල ඇතරලා ඉංග්‍රීසියෙන් යන එක තමයි වට්ටම ලේසි. මෙතන එනවා y වෙනස එලකිරි. හරිද? දැන් මට කියන්න ඔයාලට හිතෙන්නේ මුලින්ම ගන්න හොඳ මොකද්ද මේ දෙන්නගෙන්? අපි ගමුද? මෙයාගේ x y ලියාගමු. මෙයා x මෙයා y. මෙයා x මෙයා y. මේ විදිහට ලියාගත්තාම අපිට පැටලෙනවා අඩු. ඒ විදිහට ලියාගන්න එක ඔයාලට හොඳයි. කවුරුත් කියන්නේ මේ විදිහට ලියුවේ නැත්තම් ලකුණු දෙන්නේ නැහැ. අපි මේ විදිහට මුකුත් නැහැ. ඔයාලා මේක දැනගන්න ඕනේ. අපි මේ හදන්න පහසුවට තමයි අපි මේක ලියාගන්න. තේරුණාද? දැන් මොකද y වෙනස කියන්නේ? අපි ගමු මෙයාගෙන් මෙයා. මෙයාගෙන් මෙයා. හරි. එහෙනම් 3 අඩු කිරීම කීයද? 1. 3 අඩු කිරීම 1. බෙදීම දැන් x කණ්ඩායම් ගන්න ඕනේ මෙයාගෙන් මෙයාද අඩු කරන්න ඕනේ නෑ අපි ගත්තේ මෙයානේ පළවෙනියට එහෙනම් ගන්න ඕනේ කවුද පළවෙනියට මෙයා එහෙනම් 5න් අඩු කරන්න ඕනේ කීයක්ද ඍණ 1 අන්න වැදගත් පොයින්ට් එක මම කිව්වා නේද ඔයාලට වැදගත් පොයින්ට් එනවා කියලා මේක ඔයාලට තියෙන්නේ 8 වසරේ නිකිල පාඩමත් එක්ක යන කෑල්ල හරිද මේකේ ඔයාලට කරන්න තියෙන මේ ඍණ නිකිල සදිශ සංඛ්‍යා කියලා පාඩම ඔයාලට පොඩ්ඩක් එතන පේනවා අඩුයිනේ මෙතන තියෙන්නේ 5 ඈ. මෙතන තියෙන්නේ 5 අඩු කිරීම ඍණ 1 හරිද? මේක ඔයාලට ඒ කියන්නේ 9 8 වගේ හරියට සුපිරියට අහන් හිටියා නම් මේ කෑල්ල එලකිරි පට්ට සුපිරි. ඒත් දැන් අපි එහෙම අහන් හිටිය කියලා නෑ කියලා දැන් කෙලවෙනවද? නෑ දැන් මං කියලා දෙනවනේ. එතකොට කෙලවෙන එක අඩු වෙනවා. හරි. මෙයත් ඍණනේ. මේ මෙතන වෙන්නේ මේ එළිය සලකුණෙන් ඇතුලේ සලකුණ ಗುಣ වෙනවා. මං අතන ලිව්වා මතකද? ඍණයි ගුණ වුණාම මොකක්ද උනේ? ධන නේද? එහෙනම් මෙයා වයපාරක් ලියමු අපි. 3 ඍණ 1 එයා එහෙමමයි. 5 ඍණයි කවුද වෙන්නේ දැන්? ධන 1. අම්මට සිරිසුපිරි සීන් එකක් නේද? මෙන්න මේකයි මම කීව ඉතුරු වැදගත්ම පොයින්ට් එක. අඩු කරන්න තියෙද්දි බලන්න ඕනේ කණ්ඩාංක. මෙයාගේ තියෙන්නේ ඍණ 1 ඍණෙන් ගුණ වුණාම කවුද වෙන්නේ? ධන. හරිද? දැන් බලමු. දැන් අපිට උත්තරේ ගත්තා. 3න් එකක් අඩු කරපුවම කීයද? 2. 5න් එකක් 5ට එකක් එකතු කරපුවම කීයද? 6යි. තේරුණාද? එහෙනම් 2 බෙදුවා නම් 6න් කීයද? දෙන්නම බෙදන්නකො දෙකෙන්. 2ට 2 ඒවා 1යි. 6ට 2 ඒවා 3යි. එහෙනම් අපිට උත්තරේ එනවා කීයද? 1 යට 3යි කියලා. තේරුණාද? පට්ට ලේසි නේද? හරි. හරි. එහෙනම් අපි දන්නවා දැන් මොකද්ද? m සමානයි 1 යට